චතුරාර්ය සමයේ තුන්වෙනි සතිය අවසාන දවසේ මේ සෙන්සුරාදා ජේස් වහන්සේ අපිව ගෙන්නවා ඉතාමත් වැදගත් තැනකට. මේ දින කීපෙම උන්වහන්සේ අපිව පූර්ණත්වයේ කරා ගෙන ආවා. මේ පූර්ණත්වයේ කරා ගියද්දී උන්වහන්සේ අද දවස් අපිට මතක් කරලා දෙනවා මේ පූර්ණත්වය නැති කරන්නට හේතුපාදක වෙන කාරණාවක්. ඒ තමයි මමත්වය. එහෙම නැත්නම් තමගම ජේසුස් වහන්සේ කිව්වා උඩඟුව. මේක උඩඟුව කියන්නේ මුල් ලකුණ පාපයක්. මේ පාපය හරහා තව පාපයන් ගණනාවකට ඒක හේතුපාදක වෙනවා. ඒ නිසා අද අපිට උන්වහන්සේ උපමාවක් තුලින්ම ඒක පැහැදිලි කරලා දෙනවා. අපි දකින්න පරිසරය ඇවිල්ලා තමුන්ගේ දේවල් ගැන පාරක්කු කරගන්නවා. මම අරක කළා මේක කළා. ගොඩක් කුඩින් එයා ඉන්නේ. එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඉන්න අය කැමියව පහත් කරනවා. මම ඒ අය කැමියව ගෙනෙන්නේ. මම ඊට වඩා උසස් ඉමර්සියත් පහතට දාලා ඉමර්සියත් සත්‍යත් එක්ක සංසන්දනය කරලා තමුවා උසස් කරගන්නවා. හැබැයි අය කැමියගේ යාඥාව වෙනස්. ස්වර්ග දිසවට යොමු කරන්නේ නැතුවයි මේ යාඥාව කළේ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. උන්වහන්සේ තවත් වැදගත් දෙයක් කියනවා. ඒ තමයි මේ අය කැමියා මම මහා පෞකාරේ මට අනුකම්පා කළ මැනව කියලා. ඉතාමත් යටහත් පැහැපත්ව තමගේ පාපේ වැරද වරද පිළිගන්න. ඒක නිසා ජේසුස් සතුටෙන් පටන් කරනවා. තමා උසස් කරගන්න හැම දිනම පහත් කරලා තමා පහත් කරගන්න උසස්කම ලැබේ. ඒ නිසා උඩඟුව ආත්මාර්ථයේ මමත්වයේ නැති කරගෙන පැහැපත්කම තුළ අපි ජීවත් වෙනවා. ජේසුස්